සුබ දවසක් ටෙක් වලට යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අදත් මම ඇවිල්ලා ඉන්නවා ට්‍රේඩින් කරන ඔයාට ගොඩක් වැදගත් වීඩියෝ එකක් අරගෙන. ඉතින් දැනටමත් ඔයා තම්බ්නෙල් එකේ දැකපු විදිහට ට්‍රේඩින් කරන්න හොඳම වෙලාව. ඔයා ඒ ට්‍රේඩින් කරන්න හොඳම වෙලාව දන්නවද? ඇත්තටම ගොඩ දෙනෙක් කියනවා මාකට් එක මේ ෆොරෙක්ස් මාකට් එක හැම වෙලේම තිබ්බට ඔයා හැම වෙලේම ට්‍රේඩ් කරන්න යන්න එපා කියලා. ඇයි එහෙම කරන්නේ? ඇයි එහෙම කියන්නේ? ඔයාලා ඒ ගැන හිතුවද? එතකොට තවත් අය කියනවා ට්‍රේඩ් කරන්න Tamanටම කියලා වෙලාවක් හදාගන්න කියලා. එතකොට සමහර වෙලාවට එයා උදේ ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් වෙන්න පුළුවන්. ආයේ හවස ට්‍රේඩ් කරන්න ගිහලා ලොස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ දේවල් වෙනවා. එතකොට ට්‍රේඩ් කරන්න වෙලාවක් හදාගන්නයි කියලා කිව්වට ඒක Tamanට පහසු වෙලාවක් වෙලා හරියන්නේත් නැහැ. Tamanට පහසු වෙලාවක් වෙන්නත් ඕනේ තමයි. හැබැයි මාකට් අපිට ඕන වෙලාව නෙමෙයි. මාකට් එකේ හොඳ මූවමන්ට්ස් යන වෙලාවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මාකට් එකේ හොඳ ට්‍රේඩින් වොලියුම් එකක් තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ ට්‍රේඩින් වොලියුම් එකක් තියෙන හොඳම වෙලාව හොයාගන්නේ කොහොමද? අන්න ඒක තමයි මම අද මේ වීඩියෝ එකකින් ඔයාට කියලා දෙන්න හදන්නේ. ඉතින් එහෙනම් වීඩියෝ එක ඉවරනකම් බලන්න. මම කියලා දෙන්නම් ඔයාට කොහොමද මේ ට්‍රේඩින් කරන්න හොඳම වෙලාව හොයාගන්නේ කියලා. රයිට්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ ලෝකයේ හැම රටකම තියෙන ෆයිනෑන්ෂියල් ඉන්ස්ටිටියුෂන් එතකොට ඒ රටවල තියෙන බැංකු මේ ෆොරෙක්ස් මාකට් එක ඇතුලේ ට්‍රේඩ් කරනවා. එතකොට ඒ ට්‍රේඩ් කරද්දී ප්‍රධාන වශයෙන් ඔයා අහලා ඇති ට්‍රේඩින් සෙෂන්ස් 4කට අපිට බෙදා ගන්න පුළුවන්. ඒකේ පළවෙනි සෙෂන් එක විදිහට සිඩ්නි සෙෂන් එක. ඊට පස්සේ ටෝකියෝ සෙෂන් එක. එතකොට ඊළඟට ලන්ඩන් සෙෂන් එක සහ නිව්යෝර්ක් සෙෂන් එක කියලා ප්‍රධාන කාණ්ඩ 4කට සෙෂන්ස් 4කට තමයි මේ ට්‍රේඩ් කරන එක කරන්නේ. එතකොට මම ඔයාලට කියලා දෙන්නම් අපේ රටේ වෙලාවෙන් මේ සෙෂන්ස් 4 කොහොමද අපි හඳුනගන්නේ කියලා. මුලින්ම තියෙන සිඩ්නි සෙෂන් එක. ඒ කියන්නේ මේක හඳුන්වනවා ඕස්ට්‍රේලියන් ඇන්ඩ් නිව්සීලන්ඩ් සෙෂන් කියලා හඳුන්වනවා. ඒක ඕපන් වෙන්නේ අපේ රටේ වෙලාවෙන් පාන්දර 1:00ට. එතකොට ඒ සෙෂන් එක ඉවර වෙන්නේ ආයෙත් උදේ 10:00ට. එතකොට පාන්දර 1:00ත් උදේ 10:00ත් අතර යනවා සිඩ්නි සෙෂන් එක. ඊට පස්සේ දිනවා ඔන්න අපේ රීජන් එකේ සෙෂන් එක ටෝකියෝ සෙෂන් එක. එහෙම නැත්නම් මේක අපි හඳුන්වනවා ඒසියන් සෙෂන් එක කියලා. ටෝකියෝ මූලික කරගෙන තමයි මේ සෙෂන් එක තියෙන්නේ. එතකොට මේ සෙෂන් එක පාන්දර 5:00යි ආයෙ හවස 2:00යි අතර තමයි තියෙන්නේ. පාන්දර 5:00ට සෙෂන් එක ඕපන් වෙනවා. ඊට පස්සේ හවස එහෙම නැත්නම් දවල් 2:00ට සෙෂන් එක ක්ලෝස් වෙනවා. ඊළඟට ඔන්න එනවා ලන්ඩන් සෙෂන් එක. එහෙම නැත්නම් මේක අපි යුරෝප් සෙෂන් එක කියලා හඳුන්වනවා. මේක ඕපන් වෙන්නේ හවස දවල් 1:00ට. මේක ක්ලෝස් වෙන්නේ රෑ 10:00ට. එතකොට ඊට පස්සේ අවසාන සෙෂන් එක විදිහට නිව්යෝර්ක් සෙෂන් එක. එහෙම නැත්නම් මේක නෝර්ත් ඇමරිකන් සෙෂන් එක කියලා අපි හඳුන්වනවා. එතකොට මේ සෙෂන් එක තමයි ගොඩක්ම වැදගත්ම සෙෂන් එක වෙන්නේ. මම මේක වැදගත් වෙන්නේ ඇයි කියලා ඔයාලට කියලා දෙන්නම්. මේක පටන් ගන්නේ හවස 5:00ට. ඒ වගේම මේක ඉවර වෙන්නේ පාන්දර 2:30ට. ඒ කියන්නේ අද හවස 5:00ට පටන් ගත්තා. හෙට පාන්දර 2:00ට තමයි නිව්යෝර්ක් සෙෂන් එක ඉවර වෙන්නේ. රයිට්. මෙන්න මේ විදිහට තමයි සෙෂන්ස් 4 ලංකාවේ වෙලාවෙන් මම ඔයාලට කියලා දුන්නේ කොහොමද මේ සෙෂන්ස් 4 ක්‍රියාත්මක ඕපන් ඇන්ඩ් ක්ලෝස් ටයිම්ස්. රයිට්. හරි. එතකොට දැන් ඔයා සෙෂන්ස් 4ක් ඉගෙන ගත්තා. ඒ සෙෂන් 4 ඕපන් වෙන වෙලාවයි ක්ලෝස් වෙන වෙලාවයි ඉගෙන ගත්තා. හරි. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ best time to trade forex මාතෘකාව අපේ ප්‍රධාන මාතෘකාව. මොකක්ද හොඳම වෙලාව forex trade කරන්න? රයිට්. දැන් මම ඔයාලට අර කියලා දුන්නානේ ඕපන් ටයිම් ක්ලෝස් ටයිම් කියලා සෙෂන්ස් 4ක්. මෙන්න මේ සෙෂන්ස් 4 අපි මේ විදිහට ලේයර් කරලා ගත්තොත් මුලින්ම සිඩ්නි සෙෂන් එක, ඊට පස්සේ ටෝකියෝ, ඊට පස්සේ ලන්ඩන්, ඊට පස්සේ නිව්යෝර්ක්. ඔයා දකින්න ඇති එතනදී ඕපන් ටයිම් එකයි ක්ලෝස් ටයිම් එකයි එක සෙෂන් එකක තියෙනවා. හැබැයි ඊළඟ සෙෂන් එකත් ආපහු ඕපන් වෙන්නේ පළවෙනි සෙෂන් එක ක්ලෝස් වෙන්න කලින්. ඒ කියන්නේ සෙෂන්ස් ඕවර්ලැප් වෙනවා. ඒක තමයි මම මෙතන මෙන්න මේ ප්‍රස්තාරයෙන් වල පෙන්නන්නේ. දැන් සිඩ්නි සෙෂන් එක ඕපන් වෙලා ඒක ක්ලෝස් වෙන්න කලින් ටෝකියෝ සෙෂන් එක
එහෙම නැත්නම් ASIAN සෙෂන් එක ඕපන් වෙනවා. එතකොට අන්න ඒක ඕවර්ලැප් වෙනවා කියන්නේ එක සෙෂන් එකක් මත අනෙක් සෙෂන් එක දුවනවා. එතකොට අන්න ඒ විදිහට මේ සෙෂන්ස් හතරම ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේකට තමයි කියන්නේ සෙෂන්ස් ඕවර්ලැප් වෙනවයි කියලා. එතකොට අපි ගොඩක් වෙලාවට ට්‍රේඩ් කරන්න යොදාගන්නේ මෙන්න මේ ඕවර්ලැප් අවස්ථාවක්. මොකද එතකොට තමයි හයි ට්‍රේඩින් වොලියම් එකක්. හයි ට්‍රේඩින් වොලියම් එකක් තියෙන්නේ. මොකද ෆයිනෑන්ෂියල් ඉන්ස්ටිටියුටස් මේන් ෆයිනෑන්ෂියල් ඉන්ස්ටිටියුෂන්ස් දෙකක් ආමෝෂන් දෙකක් ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ සෙෂන්ස් ඕවර්ලැපින් අවස්ථාවේ. එතකොට මාකට් එකේ ලොකු මූව්මන්ට්ස් සිද්ධ වෙනවා. එතකොට මාකට් එක අර මන්දගාමී වෙන්නේ නැහැ. එතකොට පැරලල් යන්නෙත් නැහැ. එතකොට අපිට ගොඩක් වෙලා බලන් ඉන්න ඕනෙත් නැහැ. ඔයාලා පැයද දෙකද ට්‍රේඩ් කරන්නේ ස්කැල්පින් ට්‍රේඩර්ස්ලා තමයි ගොඩක්ම ඉන්නේ. ඉතින් එයාලට අර ලොකු වෙලාවක් ට්‍රේඩ් එකක් දාලා බලාගෙන ඉන්න ඕනේ නැහැ. එක තැන මාකට් එක දුවන්නේ නැහැ. මේවා හයි ට්‍රේඩින් වොලියම් තියෙන අවස්ථාවල් වෙලාවල්. ඉතින් සෙෂන් ඕවර්ලැපින් අවස්ථාවේ තමයි සාමාන්‍යයෙන් ගොඩක් දුරට අපි ට්‍රේඩ් කරන්න ඕනේ. රයිට්. එතකොට ඔයා ට්‍රේඩ් කරන කරන්සි එක ඔයා ට්‍රේඩ් කරන කරන්සි පෙයාර එක අනුවත් ඔයා ට්‍රේඩ් කරන්න වඩාත්ම සුදුසු වෙලාව මොකක්ද කියලා ඔයාට තීරණය කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඕස්ට්‍රේලියන් ඩොලර් එකයි ජපන් යෙන් එකයි මෙදින AUD JPY මෙන්න මේ කරන්සි පෙයාර එක නම් ඔයා ට්‍රේඩ් කරන්නේ. එතකොට ඔයා සිඩ්නි සෙෂන් එකයි ටෝකියෝ සෙෂන් එකයි ඕවර්ලැපින් අවස්ථාවේ අන්නේ අවස්ථාවේ එන්නේ ටයිම් රේන්ජ් එකේදී ඔයා ට්‍රේඩ් කරනවා නම් ඔයාට වැඩි ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ හයි ට්‍රේඩින් වොලියම් එකක් ඒ වෙලෙට තියෙනවා. ඊට පස්සේ යූරෝ JPY යූරෝ JPY එකේදී ඒ කියන්නේ ජපන් යෙන් එකයි යූරෝ එකයි නේ. එතකොට යූරෝ එක කොහෙද? ලන්ඩන් වල, ජපන් යෙන් එක ටෝකියෝ වල නේ. හරිම සරලයි. ඉතින් අන්න මේ ටෝකියෝ සහ ලන්ඩන් කියන සෙෂන් දෙක ඕවර්ලැපින් අවස්ථාවේදී තමයි ඔයා මේක ට්‍රේඩ් කරන්න ඕනේ. ඊළඟට යූරෝ USD ඊට පස්සේ GBP USD. එතකොට USD එකත් එක්ක සම්බන්ධ වෙන සෙෂන්ස් නිව්යෝර්ක් ප්ලස් ලන්ඩන්. එතකොට මේ ලන්ඩන් සෙෂන් එකයි නිව්යෝර්ක් සෙෂන් එකයි දෙක ඕවර්ලැපින් අවස්ථාවේදී ඔයා ට්‍රේඩ් කළොත් ඔයාට වැඩි ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයා ට්‍රේඩ් කරන කරන්සි පෙයාර එක අනුවත් ඔයාට ට්‍රේඩ් කරන්න හොඳම වෙලාවක් තීරණය කරගන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි බලමු දැන් මොකද්ද බෙස්ට්ම ටයිම් එක කියලා. මම ඔයාට යෝජනා කරනවා ගොඩක් ට්‍රේඩ් කරන්නේ US ඩොලර් එකත් එක්ක සම්බන්ධ වෙන එක්ක කරන්සි පෙයාර එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෝල්ඩ් chart එක. ගෝල්ඩ් මාකට් එකේනේ අපි ගොඩක්ම අපේ ක්ලයන්ට්ස්ලා ට්‍රේඩ් කරන්නේ. එතකොට ගෝල්ඩ් මාකට් එකේ ට්‍රේඩ් කරන අයට එහෙම නැත්නම් US ඩොලර් එකත් එක්ක ට්‍රේඩ් කරන අයට මෙන්න මේක. මෙන්න මෙතනින් මම සිලෙක්ට් කරලා තියෙනවා අවසාන සෙෂන්ස් දෙක. මොකද්ද? ලන්ඩන් and නිව්යෝර්ක්. අන්නේ සෙෂන්ස් දෙක. එතකොට ලන්ඩන් සෙෂන් එක ඕපන් වෙනවා හවස 1:00ට, ක්ලෝස් වෙනවා රෑ 10:00ට. නිව්යෝර්ක් සෙෂන් එක හවස 5:00ට ඕපන් වෙනවා. ක්ලෝස් වෙනවා පාන්දර 2:00ට. එතකොට මෙන්න මේ සෙෂන් දෙක ඕවර්ලැපින් අවස්ථාවේදී තමයි වැඩිම ට්‍රේඩින් වොලියම් එකක් තියෙන්නේ. එතකොට මෙතනදී නිවුස් ටයිම් එකක් තියෙන මේ රේන්ජ් එක ඇතුලේ මේකෙදි හරියට බැලුවොත් ට්‍රේඩින් වොලියම් එකෙන් 50%ක් විතර ට්‍රේඩ් වෙන්නේ මෙන්න මේ කියන මේ දෙක ඕවර්ලැපින් අවස්ථාව. ඒ කියන්නේ හරියටම ගත්තොත් හවස 5:30ත් රාත්‍රී 10:30ත් අතර. එතකොට ඔයාලට පේනවා හවස 5:30ට තමයි නිව්යෝර්ක් සෙෂන් එක ඕපන් වෙන්නේ. ඒ වගේම ලන්ඩන් සෙෂන් එක ක්ලෝස් වෙන්නේ 10:30ට. එතකොට මෙන්න මේකේ ලන්ඩන් සෙෂන් ක්ලෝසින් ටයිම් එකත් නිව්යෝර්ක් සෙෂන් ඕපන් ටයිම් එකත් අතර යන ටයිම් රේන්ජ් එක හවස 5:00ත් රෑ 10:00ත් අතර. ඔයා හොඳට නෝටිස් කළොත් ඔයාලට බලා ගන්න පුළුවන් හයි ඉම්පැක්ට් නිවුස් යන්නේත් මෙන්න මේ කියන කාලවකවානු අතර තමයි. එතකොට නිවුස් හයි ඉම්පැක්ට් නිවුස් රිලීස් වෙනවත් එක මාකට් එකේ මොකක්ද වෙන්නේ කියලා ඔයාලට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. ඉතින් ඒක නිසා මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ ටයිම් රේන්ජ් එකේ ඇතුලේ ඔයා ට්‍රේඩ් කළොත් ඔයාට හොඳ ට්‍රේඩින් වොලියම් එකක් මෙතන තියෙනවා. ඒකට මාකට් එක අර කම්මැලි මාකට් එකක් නෙමෙයි තියෙන්නේ. මාකට් එක හරිම වේගයෙන් ඉහළ පහළ යනවා. ඉතින් එහෙනම් මෙන්න මේ ටයිම් රේන්ජ් එක ඇතුලේ ඔයා ට්‍රේඩ් කරන්න පුළුවන් නම් ඔයාට කාලය හදාගන්න.
ඔයාලට වැඩි ප්‍රතිඵල අත් කරගන්න පුළුවන් වෙයි. ඉතින් මෙන්න මේක තමයි මට ඔයාලට කියන්න ඕනේ. ඒ වගේම තමයි මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ sessions trading view එකේ ඔයාලට මේ sessions කැටගරි කරලා එහෙම නැත්නම් session එක හරියටම හඳුනගන්න ක්‍රමයක් තියෙනවා. ඉන්ඩිකේටර් එකක් තියෙනවා. මම ඒක ගැනත් ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්නම්. right. අපි දැන් ඉන්නේ trading view එකේ. මම ඉන්නේ දැන් gold 5 minute chart එකේ. right. මේකෙදි ඔයාලට පුළුවන් මම අර කියපු ඉන්ඩිකේටර් එක ගන්න. මුලින්ම indicators කියන tab එකට යන්න. ඒකෙදි වා type කරගන්න sessions කියලා. sessions කියලා type කරගන්න. ඊට පස්සේ එනවා මෙන්න මේ විදිහට පහළ Lux Algo sessions කියලා එකක්. අන්න ඒක select කරගන්න. හරි. ඔයාලට දැන් පේනවා මෙන්න මේ විදිහට sessions වෙන් වෙලා එනවා. අදාළ session එකට උඩින් ඒ session එකට අදාළ පාටත් එක්කම session එක නම් කරලා තියෙනවා London New York කියලා. එතකොට ඔයාලට පේනවා මේකේ overlapping අවස්ථාව කියන්නේ මම මෙන්න මේ තියෙන London session එකයි New York session එකයි overlap වෙන වෙලාව. අන්න ඒ වෙලාවේදී තමයි ඔයාලා trade කරන්න ගොඩක්ම time එක හදා ගන්න ඕනේ. මේ overlapping අවස්ථා ඔක්කොම තියෙනවා. sessions 4ම ක්‍රියාත්මක වෙන විදිය මෙතන තියෙනවා. ඉතින් එහෙනම් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයා තාමත් බලන්න අපිව subscribe කරන්න නැතුව නම් ඔයාලට පුළුවන් මේ දැන්ම අපිව subscribe කරලා මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු සනින් ඔයාලට මේ වීඩියෝ එක බලන්නත් ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා ඔයා හිතනවා නම් මේක share කරන්න. ඒ වගේම තමයි like කරන්න. තවත් මේ වගේ ඔයාලට දැනගන්න අවශ්‍ය වීඩියෝස් මොනවද කරන්න ඕනේ කියලාත් comment box එකේ පොඩි comment එකක් දාන්න. ඒ වගේම තමයි description එකේ තියෙනවා මාව සම්බන්ධ කරගන්න පුළුවන් WhatsApp number එක. ඒ වගේම තමයි ඒ number එක හරහා ඔයාලට පුළුවන් trading සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම දෙයක් ඕනෑම ප්‍රශ්නයක් ගැටලුවක් මට යොමු කරන්න. මම ඔයාලට මට හැකි පමණින් ඔයාලට ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් ලබා දෙන්න මම උත්සාහ කරනවා. ඉතින් එහෙනම් අද ඊටමත් කෙටි වීඩියෝ එකක් තමයි ඔයාලට ගෙනාවේ. ඒ වගේම ඔයාලට අත්‍යවශ්‍යම වීඩියෝ එකක් කියලා හිතනවා. එහෙනම් මේ වගේ තවත් ඔයාලට වැදගත් අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආය හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.